වසර 29ක් පුරා මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම පිළිබඳව මම ඉමහත් ආඩම්බර වෙනවා. මෙම ගමන් මගේදී අපිත් සමග දෙකොටසක් ගමන් කළා. ඒ අතරින් ගනුදෙනුකාර බවතුන් අපි ප්‍රථමයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මෙම ගමන් මගේදී සේවකයන් විසින් ලබා දෙන ලද කැපවීම, ඒ වගේම උද්‍යෝගයෙන් දුන්නු සහයෝගය අපි අගය කරනවා. අනාගතයේදී මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රමුඛයා විදියට ගමන් කිරීමට ඔබගේ සහයෝගය අපි සාදරයෙන් බලාපොරොත්තු වෙනවා. People's Leasing සමාගමට මගේ හදවතින්ම සුබ පතනවා. 1996 සමාජිකයන් 3 දෙනෙක් සහ ප්‍රාග්ධනීය මිලියන් 10කින් පටන්ගත් මහජනට බැංකුවට පූර්ණ අනුමෝදිත ආයතනයක් විදිහට පටන්ගත් People's Leasing සමාගම 29 වසරකට පා තබන බව සටහන් කරන්නේ බොහොමත් ආඩම්බරයෙන්. මෙම ගමනේදී People's Leasing සමාගම බැංකු නොවන මූල්‍ය ආයතනයක් විදිහට විශාල සේවයක් මේ වෙනුවට රටට සිද්ධ කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විශාල රුකුලක් වීමට People's Leasing සමාගමට මේ කාල සීමාවේ හැකි වී ඇති බව කියන්නේ බොහොමත් සතුටුයි. 29 වසරක ගමන් මගේ විශේෂයෙන්ම මතක් කරනවා නම් මම හිතන අපේ හිටපු ඩී.පී. කුමාරගේ මැතිතුමාව බොහොම ආදරෙන් මතක් කරන අතර එම මැතිතුමා මේ සමාගම මේ තාක් දුරට ගෙනීමට කරපු සේවය අපි ඉමහත් අගය කොට සලකනවා. ඊට අමතරව People's Leasing සමාගමේ මේ ගමන් මගේදී අපට සහසම්බන්ධ වුණු ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය, අධ්‍යක්ෂක මණ්ඩලය සහ හිටපු සියලුම සභාපතිවරු ඒ සියලු දෙනාටම මේ ගමන් මගට පැමිණීමට කරපු ඒ දායකත්වයට ස්තුතිවන්ත වන අතර ඉදිරියටත් මේ කරපු කාර්යභාරය මෙම විදිහටම කරගෙන යාමට සමාගමට ධෛර්ය ශක්තිය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. As a subsidiary of People's Bank and a listed entity on the main board of Colombo Stock Exchange, our operations are firmly rooted in trust and accountability. With 6 strategic subsidiaries, we have built a robust group structure that supports our mission of providing inclusive financial solutions across the island. ලීසින් කියන නාමය මේ ඉන්ඩස්ට්‍රි එකට හඳුන්වා දීමට මූලිකම වුණු කාර්යයක් People's Leasing සමාගම විසින් සිදු කරනු ලබනවා. අප සමාගම ගිය වසරේදී Best Quality Award NBQSA කියන තරගාවලියේදී ලංකාවේ හොඳම Digital Provider of the Year කියන සම්මානය ලබා ගන්නවා. අප සමාගමක් විදිහට රටටත් ඉතාම කීර්තියක් අත් කර දුන් අවස්ථාව Selfie Cash කියන ප්‍රොඩක්ට් එක ලෝකයට ගිහිල්ලා ලංකාවට රන් සම්මානය ගෙනින්න. අපගේම සමාජිකයන් තමයි මේ සියලු නිර්මාණ වලට සහභාගී වෙන්නේ. අපි ඉදිරියටත් මේ සියලු තාක්ෂණික උසස් විතින් කරගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම 1997 මම හිතන ආයතනයට මම මුලින්ම සම්බන්ධ වුණා. මම දන්නේ මම සහභාගී වෙන විට මම හිතන ආයතනයේ සේවක මාතෘ 5 දෙනෙක් විතර තමයි හිටියේ. ඉතින් මම තුන්වෙනි සමාජිකයෙක් විදිහට තමයි මම සහභාගී වුණේ. වසර දැන් 28ක සේවා කාලයක් ඉවර වෙනවා. ඒකත් අපි ඉන්ඩිවිජුවලි අපි කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සාමූහිකව අපි එකතු වීම ටීම් එකක් විදිහට තමයි මේ දේ කරන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ඔක්කොගම ශක්තියත් එක්ක අරගෙන ඉදිරියට අපි මේක ආයතනයේ දිනෙන් දින දිනු කරන්න වැඩ කටයුතු කරමු කියලා මම නියත වෙනවා. බොහොමත් ස්තුතියි. මට අවස්ථාව ලැබුණා මගේ සීනියර්ස් ලාගෙන් ඒගොල්ලන්ගේ අත්දැකීම් දැනුම ෂෙයා කරගන්න. ඒක මමත් කරනවා දැන් මගේ ජූනියර්ස්ලාට මම ඒක මගේ දැනුම ඒකම ඒගොල්ලන්ට අවස්ථාවල් දෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් දවසක අවස්ථාවක් ලැබෙනවා. ඒකෙදි උපරිමය කරන්නත් ඒකම ඕගොල්ලන්ට තියෙන මේ සමාගමේ ප්‍රවර්ධනය සඳහා තවත් ටීම් එකක් බිල්ඩ් කරන එක. They are reminders of how far we have come and the strength of the people who made it possible. So once again, while thanking People's Leasing for this opportunity, I'd like to wish every single member of People's Leasing family a joy-filled anniversary. මම 1997 තමයි මේ කම්පැනි ජොයින් වෙන්නේ. ඒ එනකොට මේ ආයතනයේ සේවක මණ්ඩලය 15 දෙනා. එතකොට මේ වෙනකොට මේ කම්පැනි එක ලංකාවේ දැවැන්තම ව්‍යාපාරයකට බත් වෙලා තියෙනවා. අපි සියලු දෙනාම එක හා සමානව තමයි සියලු දෙම සේවය කරන්නේ. අභියෝගය ජය ගන්න People's Leasing කම්පැනි තමයි අපේ හදවත, අපේ ව්‍යාපාරය, අපේ ජීවිතය. ආයතනයට මම බැඳුනේ මැනේජ්මන්ට් ට්‍රේනර් කෙනෙක් විදිහට. මගේ සේවා කාලය වසර 26ක් මම විශාල අත්දැකීමක් ලැබුවා මම මේ ආයතනයේ. ඉතින් මේ ආයතනයට මූලික ශක්තිය ලබා දුන්නේ අපේ පළවන CEO මිස්ටර් ඩී.පී. කුමාරගේ. එතුමාවත් මම ඉතා ගෞරවයෙන් මතක් කරනවා. මේ ආයතනය මූල්‍ය ශාස්ත්‍රයේ ඉතාම ශක්තිමත් ආයතනය කරන්න මගේ කැපවීම, මගේ දායකත්වය ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ආයතනය හැමතින්ම සාර්ථක වේවා කියලා මම මේ 29 වෙනි සංවත්සරය සමරන වෙලාවේ ආයතනයට සුබ පතනවා. 2003ஆம் ஆண்டில் வடகிழக்கின் முதலாவது கிளையை திருகோணமலையில் ஆரம்பித்து இன்று 14 கிளை வலையமைப்பு ஊடாக சேவைகளை வழங்கி வருகின்றோம். இது எனது வாழ்க்கையில் எனக்கு கிடைத்த ஒரு மாபெரும் பாக்கியம் என்றே கருதுகின்றேன்.
අපේ සේවාව කරේ බොහොම ආසාවෙන් සමගියෙන් හරි කැපවීමකින්. ඒ දේවල් තුලින් අපේ ආයතනය ගොඩක් ඉදිරියට ගියා. ඒ සියලු දේවල් එක්ක අපි වටා ගනුදෙනුකරුවෝ සෑහෙන ප්‍රමාණයක් එක්රොක් වුණා. ඒ සියලු දේවල් කැටි කරගෙන අපි අපේ 29 වෙනි සංවත්සරය අභිමානයෙන් සමරනවා. CAC සේවක මණ්ඩලයේ එක්වුණු පළමු සේවකයා විදියට මම ඊටමත් ආරම්භ වෙනවා. වර්තමානයේ වන විට අප සමාගමේ සේවක සේවිකාවන් 2000කට අධික පිරිසක් සේවය කරනවා. එයින් පිළිගෙනවා අප සමාගමේ ජයග්‍රාහී වර්ධනය. 29 වසරක් වන මාගේ සේවා කාලය සමග ආයතනයේ 29 වසරේට මා හදවතින්ම සුබ පතනවා.